අපි හැමෝම දන්න සීගිරිය ලෝක උරුමයක්. ඒත් අපි පොතපතින් ඉගෙනගත්ත අහලා තියෙන කතාව ඇත්තටම සම්පූර්ණ කතාවද? එහෙම නැත්නම් ඒකේ යටින් තව රහසක් හැංගිලා තියෙනවද? අන්න ඒක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හිතලා බලන්න, අපි දන්න ඉතිහාසයට එහා ගියා. ඊට වඩා ගැඹුරු, ඊට වඩා පැරණි රහසක් සීගිරිය කියන මේ මහා පර්වතය Taman ඇතුලේ සංගවාගෙන ඉන්නව වෙන්න බැරිද? ඉතින් මේ විකල්ප මතය ගැන කතා කරන්න කලින් අපි කවුරුත් දන්න පිළිගත් ඉතිහාස කතාව මොකක්ද කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. නිල කතාව හරිම සරලයි. තමන්ගේ පියා ධාතුසේන රජතුමාව මරලා රජගම පැහැරගත්ත කාශ්‍යප එයාගේ සහෝදරයා මුගලන්ගෙන් බේරෙන්න තමයිලු මේ දැවැන්ත ගල උඩ මාලිගාවක් හදාගෙන බලකොටුවක් කරගත්තේ. ඔන්න ඕකයි අපේ ඉතිහාස පොත්වල තියෙන්නේ. මේ කාල රාමුවෙන් අපිට පැහැදිලිවම පේනවා මේ නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට, ඒ කියන්නේ අවුරුදු 1500කට විතර කලින් කාලයකට අයත් කියන එක මේ තමයි පුරාවිද්‍යාත්මකවත් පිළිගන්න මතය. හරි. එහෙනම් දැන් අපි යමු මේ විග්‍රහයේ හදවතම. ඒ තමයි නිල ඉතිහාසයේ කොතනකවත් සඳහන් නොවන හැබැයි ජනප්‍රවාදවල තියෙනවා කියන රහස් දොරටුවක් පිළිබඳ අදහසක. අපි කවුරුත් දැකලා තියෙන සිංහපාද දෙක අතරින් යන දොරටුව ඒක තමයි ප්‍රධාන දොරටුව. ඒත් මේ න්‍යායෙන් කියවෙන්නේ ඒකට අමතරව ඊටත් වඩා පැරණි ගල ඇතුළටම යන්න පුළුවන් රහස් දොරක් තියෙනවා කියලයි. මේක ඇත්තටම හිතාගන්නත් අමාරු අදහසක්. මේ කියන්නේ සීගිරිය කියන්නේ ගල උඩ තියෙන මාලිගාවක් විතරක් නෙවෙයි, මේ දැවන්ත ගල ඇතුලේ තවත් විශාල මාලිගාවක් තියෙනවා කියලයි. අන්න ඒකට ඇතුල් වෙන තැන තමයිලු මහා රහසය. හොඳයි. මේ කතාව නිකම්ම අදහසක් විතරක් නෙවෙයි. මේකට යම් ඉඟි තියෙනවා. එකක් තමයි මේ ගල ඇතුලේ මාලිගාවක් තියෙනවා කියන ජනප්‍රවාද. අනික මේකේ තියෙන තාක්ෂණය. හිතලා බලන්න, ඒ කාලේ මේ වගේ දැවන්ත ගලක් උඩට වතුර ගෙනියපු හැටි, ඒ ජලෝද්‍යානයේ හදපු විදිහ, ඒක ඇත්තටම පුදුම හිතන දෙයක්. සමහරව තර්ක කරනවා ඒ වගේ තාක්ෂණයක් කාශ්‍යප රජතුමාගේ කාලෙට වඩා ගොඩක් දියුණුයි කියලා. අන්න ඒ නිසා තමයි සීගිරිය කියන්නේ ඊට වඩා ගොඩක් පරණ දියුණු ශිෂ්ටාචාරයක වැඩක් වෙන්න ඕනි කියන මතය ඉස්මතු වෙන්නේ. එහෙනම් කාශ්‍යප රජතුමා නෙවෙයි නම් කවුද මේ අපූර්ව නිර්මාණයේ සැබෑ නිර්මාතෘ? ඔන්න එතනදි තමයි මේ විකල්ප න්‍යායේ ඉතිහාසෙන් ඔබට ගිහින් පුරාවෘත්තයකට සම්බන්ධ වෙන්නේ. රාමනා මේ නම ඉතිහාසයට වඩා පුරාවෘත්තයට සම්බන්ධයි. රාමායනයට අනුව එතුමා කියන්නේ අතිශය දියුණු තාක්ෂණයක්, දැනුමක්, එවැගේම ආසින් යන්න පුළුවන් යානාපෝවා තිබුණු මහා බල සම්පන්න පාලකයෙක්. ඉතින් මෙතනදී අපිට පැහැදිලිවම පේනවා මේ කතා දෙක අතර තියෙන විශාල පරතරය. එකක් ඓතිහාසිකව ඔප්පු කරන්න පුළුවන්, අනෙක පුරාවෘත්ත මත පදනම් වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සීගිරි නිර්මාණයේ තියෙන අභිරහස් ස්වභාවය ඒ පුරාවෘත්ති එක්ක සමහර වෙලාවට පුදුම විදිහට ගැලපෙන එකයි. මේ විකල්ප න්‍යායයේ හරයම මෙන්න මේකයි. සීගිරිය වගේ දැවන්ත සංකීර්ණ නිර්මාණයක් කරන්න අවශ්‍ය තාක්ෂණය ඒක කාශ්‍යප රජුගේ යුගයේ තිබුණාට වඩා රාවණා රජු ගැන කියවෙන පුරාවෘත්තවල විස්තර වෙන දියුණු තාක්ෂණයට ගොඩක් දුරට ගැලපෙනවා කියන එක. සීගිරි බිතුසිතුවම් ගැන අපි දන්න කතාවත් මේ න්‍යාය ප්‍රශ්න කරනවා. අපි අප්සරාවන් කියලා හඳුන්වන මේ රූප ඇත්තටම රාවණා රජුගේ මන්දෝදරී බිසව ඇතුළු රාජකීය කාන්තාවන් වෙන්න බැරිද? අන්න එහෙම ප්‍රශ්නකුත් මේ මතයත් එක්කම මතුවෙනවා. ඉතින් අපි මේ කතා කරන්නේ එකිනෙකට පරස්පර ඒත් යම් විදිහකින් එකට බැඳුණු කතාන්දර දෙකක් ගැන. එකක් ඉතිහාසය, අනික පුරාවෘත්තය. එනම් මේ මුළු විකල්ප න්‍යායයම සාරාංශ කරොත් මෙහෙමයි. කාශ්‍යප රජතුමා සීගිරිය හැදුවේ නැහැ. එතුමා කලේ ඒ වෙනකොටත් එතන තිබුණු ඊටත් වඩා පැරණි අති දැවැන්ත නිර්මාණයක් හොයාගෙන ඒක තමන්ගේ බලකොටුව විදිහට නැවත පාවිච්චි කරපු එක විතරයි. එයා නිර්මාතෘවරයා නෙවෙයි, නැවත පරිහරණය කරන්නෙක් විතරයි. අවසානයේදී අපිට හිතන්න ඉතිරි වෙන්නේ මේ ප්‍රශ්නයයි. අපි ඉතිහාසය කියලා හිතාගෙන ඉන්න දේවල් ඇතුලේ පුරාවෘත්ත වලින් කියවෙන තවමත් නොවිසඳුණු රහස් කොපමණ සැඟවිලා තියෙනවද? සීගිරිය කියන්නේත් ඒ වගේ එක තැනක් වෙන්න බැරිද?